මොකද වෙන්නේ කට්ටිය සැපේද ඉන්නේ කට්ටිය එච්චර තමයි අහන්න තියෙන්නේ හරිද වැඩි කතා බහක් නැතුව වීඩියෝ එකට යන්න කලින් කරුණාකරලා සබ්ස්ක්‍රයිබ් කරන්න සබ්ස්ක්‍රයිබ් කරලා ගමන්ට සෙට් වෙන්න අඩිය නිකන් මේ හැරෙන්න කාලයක් යනවා හොඳින් හරිද අඩිය ලස්සනද 11ක් කිරෝ මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා කට්ටිය 26ක් වෙලා දෙනවා හරිම සන්තෝෂයි 26ක් කියලා කියන්නේ 26 හරිද අවුලක් නැහැ ආතල්ලගේ මට එහෙම සීන් නැහැ මං කියන්නේ සබ්ස්ක්‍රයිබ් කරන්න හැබැයි උඹලා සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් උඹලා මතක තියාගනින් උඹලා ඊළඟ පාර මම වටවල ඇඩ් එකට දානවා හරිද අඩු සිරාවට මගේ කාතල්ලට කිවි උදේ ඇත්තරම ඒ වටවල ඇඩ්ඩේ මොකක්ද කියලා මල් ලොකුව අදහසන්නේ මොකු මෙහෙ මචන් ඇත්ත කතාව කිව්වොත් මෙහ ලංකාවේ චැනල් බලන්න විදියන්නේ ඒක නිසා මම දන්න අරදැන් ලංකාවේ ටීවිය එකක් බලන්නට බලහංකු ඉතින් විනාඩි පහක් කතාව බලනවා මක්කර ෆිල්ම්මයක් කර කනාදාලා හෝසොල්සොල්සුල්මන් කුමර කියන්න හැකුවන් විනාඩි 25ක් විතර ඇඩ් බලනවා. ඒ වගේ මේ මචං ඒවත් නෑ කොහොමත් කොහොමාරි මේ ඇඩ් මන් දැක්කේ නෑ මම මේ දැක්ක Facebook එකේ ඒ මේ දාලා තියෙනවා මොකක් හරි කැලමිල්ලක් වෙලා දිනවා. ඒව මේ වැඩක් නෑ. ඉතින් මම වීඩියෝ එකට අද මොකද්ද වෙලා තියෙන්නේ කියලා මේ අංග ජාතක ලබ්බ විලම්පීතික පුද්ගලයන්ට අනේ එහෙම වෙන්න එපා. ඇත්තටම කියන්නේ මම කියනවා හොඳ වීඩියෝ එකක් හම්බෙන්න කියලා අපේ ප්‍රේක්ෂක මගේ බොක්කල ටිකට ප්‍රාර්ථනා කරනවා මගේ හදවතින්ම අපි බලමු මොකද වෙන්නේ කියලා හොඳයි. පොඩ්ඩක් සේම වගේද මන්දා පියම්බ්‍රෝ වීඩියෝ එකට මොකක්කර එකක් තියෙනවා දාසිනය පොට පාට කැපිල තියන්න එකත් හොඳයි මීහරක මීහර සෝ කියන්නේ පීඩික බල්ලිම අදහසත් දෙන්න නිකම්බුරුට වැඩන්නේ එයා මීහරකෙක් වගේ වෙන්න ඕන. සෝ ඒ කියන්නේ එයා මීහරකෙක් වගේ වෙන්න ඕන. සෝ ඒ කියන්නේ මන් දන්න මිහර එක් වගේ වෙන්න ඕන පොඩ්ඩයින්න බල්ලි මූලි ඒ කියන්නේ එයා මං ඉස්සරහ ඉස්සරහට ගිහින් එයා මීහරකෙක් වගේ වෙන්න ඕන. සෝ ඒ කියන්නේ ඒ කියන්නේ එයා මං ඉස්සරහ ඉස්සරහට ගිහින් අඩේ මොකද්ද මං අයියේ කොලේ කහ මොකද ඉංගුරු කොල අදවත්දා ඔකක්ද වන්දවක් කෙල් කොලොච්චර පොඩි නෑන අඩු මයි පුටුව සත්යක් නව මොන්න මගුලත්දවන් අඩු එච්චර අඩ මොකක්කරගේ කාදල්ලොදේ අම්ටඩු අඩුවකුත් දැදගෙන ඇවිල්ලා ඕයි මේ ඇත්තරම් එයා සිරා මීහරකෙක් මචන් මේක ඇත්තරම් මච එන අවුල් වීඩියෝයක්කෝ මුණ මොක්කර කෙස්සත් තියෙනනංගවාගේ මූුණේ පොඩ්ඩක් අම්මට ඩැයි හුත්තුනයන් නුගේකොට බෝම්භ හලවගේ සොරසො නොගේකොට කුරුණෑකද මන්දන්න කොය හිරෝෂිමා වගේ බං නුගේකොටන එච්චර අවුල නෑවහ හිරෝෂි මනාගසාකිවලට බෝම්භ හලවගේවා අප ගොඩක් කොමෙන්ට්ස් පැත්තර කියලා කොමෙන්ට්ස් බලම් මොකද කොමෙන්ට්ස් වලට වෙලා තියෙන කියලා ඕකේ මේකනිකන් තිත් මේකනිකන් තිත්බු එක් වගේ අන්තගතයි බර මරු අඩෝ කවිදු ලක්ෂණයකොට සැර වැඩිද මන්දා අම්මට්ටවුරු ඇතර තියෙන්නේ මොකක්දි කියල මරච්චල් ලොකු සීන්න ගන්න ගාලදී නොමච වන් මිස්ටේක් කියලා අපි මචන් මේ ඔන්න අපි කරුණා කරලා ඊළඟ වීඩියෝ එකට අඩිය තබමු කමෙන්ට ල කමෙන්ට ල කෝමර ඉල් වීඩියෝට අදාලවන හරි නංගේවට මී හරක ලැබෙන කියල පවතනා කරනවා කෝමත් ඉතින් මී අරගත්ම වැඩියෝ මූන්ට සොරි අපියන් මට කියන්න දුන ඊල කලින් වීඩියක් කල වින දවස් සටක්ගන්නවට අමතකුණා වීඩියෝ එක කිව්වයි කියලා මම කිසිම පුද්ගලයකුට අපහාස කරන්නේ නැත්ත ඕකී එවනට එවුණට ඕන්න නෑබං යම්බ ඊළඟට මොකද නෝමල් ඩේන් කේරල ඒ මචන් කේරලන මචන් මේ සිංහලෙන් දාලදී අවුනි තින් චැනල්ල එකත් සිංහලට එකන ලෝජිය චැනල්ලන්නේ මොකක්දවන් දර මොකක් කරේ ඒ ප්‍රභූ රාම් කෘෂ්ණ ජගන්නා
ප්‍රීමානන්ද ये क्या हुआ කියලා පූසෙක් දාලා ඉවරලා පූසෙක්ද කොටි පූසෙ ඉන්දියන් කොටි දෙකක් දාලා තියෙනවා කේරළ වෙච්ච දෙයක් අපි බලමු මොකද වෙන්නේ කියලා ඔබ නැති නිසා මට ඇනිලා අවදිලා බැලුවත් ඇරිලා අනේ දෙවියනේ අද මගේ යාළුවා මැරිලා නුඹ නැතිව ඒ මාවතේ යලි නොඑන බව දැනගෙන ඒ මචං මේ සීන් එක සිරාවටම කරලාද බං මේ මැරිච්ච කොල්ලගේ අම්මලා තාත්තලා මුක් කියලා නැද්ද බං ඔබ නැති නිසා මට ඇනිලා යස්සේ කොල්ලෙක් සැපේ ඉන්නවා දුමක් දාගෙන මට ඒක පෙවුනා හරිද ලයිටරේ අරගෙන දුමක් දාගෙන ඉන්නේ පොඩ්ඩක් ඉන්න ආදල්ලගේ ඉන්නේ කොල්ලත් අපි වගේ ඒ වුණාට බං මේක අනුමත කරන්න බෑ හොඳේ සිරාවට කියන්නේ මොනවද බං ඔය කියන්නේ අඩෝ ට්‍රැක්ද බං වතරිලා අනේ දෙවියනේ අද මගේ යාළුවා මැරිලා කනවා දාලා මේවට කුම්මරපු ගියෙන්නේ නැත්තම් තමයි බං පුදුමේ අඩෝ සිරාවට බං මට හිතා ගන්න බෑ කොල්ලගේ අම්මා මේ වගේ බලා හිටියද කියලා හුත්තමුන්ට දෙකේ පොල්ලකින් කෙලින්න නැතුව එයි බං මේ ට්‍රැක්ද බං චේන්නේ තනි කරම ට්‍රැක පැනලා මේ මුන්නම් මොනවහරි ගහලා බලන්න ඕනේ කෙද්දෙන්නේ කස්සෙන් ඉනානවද කියලා උත්ත ජොයින් පාරක්වත් ගහලාද හරි හරි කොහොම හරි කොමෙන්ට්ස් පැත්තට යම් පුතා දැන් දාලා තියෙනවා රෙව්කවයි ලංකාවේ මේ කොහෙන් හරි ලංකාවේ සින්දුවක් කටපාඩම් කරගෙන ඕකේ අම්මසේ මොකා මෙම්සාම් ඉම්ටිස්ස මොක අම්මට උඩු එකනම් කියවන්න බෑ මචං සොරි නම උකාබායි උත්තර ප්‍රදේශෝ කේරලා කියලා දාලා තියෙනවා මොකක්ද දන්නේ ඉන්දියන් කොඩි මචං වැඩක් නැහැ බල්ලා ඉන්දියන් කොඩි විතරයි දාලා තියෙන්නේ පුළුවන් තරම් ඉන්දියන් කොඩිය තාවල්ලා වෙන රටකේ උන් දැක්කොත් ණයක්වත් දෙන එකක් දෙන්නේ නැහැ කියලා දාලා තියෙනවා හරි අපියන් අයියෝ දෙයනේ මලගේකුත් බලන්න වුණානේ මේ No God please no මොකද්ද ඇයි එහෙම දෙයි පුක කියලා නම් දාලා තියෙනවා මොනවද මේ අක්කගේ සෝරි මේ කෝදෙන් එහෙම කියපු උන් කියලා දාලා දෙනවා මොනවද කොතන අපේ බිග මහත්තයා ඉන්නේ ආදරේ වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම කැපකිරීම මොකද්ද කියාගෙන යන උඹලාට මොකද්ද කරන්න පුළුවන් ලොකුම කැපකිරීම කියලා උඹලා හොඳම කැපකිරීම කරනවා මම උඹලාට දැයක් ගන්න දෙනවා මොකක් හරි දෙන්න අය වෙලාවට හොඳම කැපකිරීම කියන්නේ අඩුම තරමේ ජීවිතේවත් නැති කරගන්න ඕනේ හරි බෑමු ඉඳලා බලමු පොඩ්ඩක් මම කියෙව්ව මැද්දිනේ හරකෙක් වගේ මං හරකෙක් මට අර නම් අඩු සෙට් වෙන්නේ නෑ යෝ ආදරේ වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම කැපකිරීම මොකක්ද මට නම් ජීවිතේ උනත් දෙන්න පුළුවන් දෙයි පාක අනේ ආදරේ වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම කැපකිරීම මොකක්ද මට නම් ජීවිතේ උනත් දෙන්න පුළුවන් ඕන්නේ එපා මම මුකුත් කියන්නේ අපි යම් මොනවද අපි කට්ටිය කියලා දෙන්නේ කියලා බලන්න යකෝ බැංකුවේ ඉන්දියේ අරූගේ හිනාව ගානට හිනා ගියා මටත් උගේ මූණ දැකලා අම්මට දෙන්න මේ මූණ කියන්නේ කක්කරි මටත් හිනා ගිහුව දැක්කට පස්සේ නැත්නම් අර වගේ උත් කතා වලට හිනා යනවද බං ගොමුත්ත අඩු වයසෙන් බැඳලා ළමයෙක් හදාගත්ත ගමන් සමහර මරිමෝල් ආයි යාළුවනේ අද අපිට ඔයාලට කවාන එකක් පෙන්වන්නයි මන් දන්නේ නැහැ ඉතින් මොනවද කියලා මන් නැහැ සිරාවට ඒක බලන්නේ අදාළත් යන්නේ අයි මෙව්ව වැඩක් නැහැ මේ වැඩකට නැති රෙද්දවල් වල අපේ මේ ආතල්ලයක් ඉන්නේ නැහැ නේ මේ කොල්ලේ නාගෙන එකට මට ආතල්ලයක් ගේ වෙනම කතාවක් හරි ඈනේ ඩේම් කද්දේ හුරතල් වැඩි වෙලා දෝනිගේ ඩෑම් බ්‍රෝ මට කෝල්ලයක් ආවා No God please no කීගේ හිටියේ හුරතලේ වැඩි වෙලා දෝනිගේ ඕකේ දෝනිගේ කද්ද
අම්මෝ කද්දේ කද්දේ ටැයි උරතලේ නිමේවා මෝල වැඩි වෙලා නහුත්තක්ද සොයි කොපිරයිට් සිින්දු වන්දව මන්නන් දන්න කොපිරයිට් මෝදීන දාලාන කොම යුටබේ අලුත්තට වැඩන්නෑ වන්දාන ඔනුත්ත වෙච්චයි දන්නෑ කොමරි ඒගෙන අප්‍රසන්නයි වය අරත්තල් යකෝ ඔයිට වඩා හොඳයි බ නහයසින් කැමරාව දාලා ගත්ත නංකා ඔක්ක මම්මට උඩ අර බලපං පෙරේදකාපු කොළවැල්ලුම් කැල්ල උපේනම හරිටන්නෑ හරිද කමෙන්ට් පැත්තරයක් කමෙන්ටල ආතල්ලේ ඇති කියලා මං ඉතරවා රෑට නානක කොත්තු කාල පව්වෙද රෙද්දි මගේ මූඩත් වේවාගේ අඩු දිරාවල අක්කායි කොත්තුවක මටත් එබේ කොත්තුරන් සෙට්ටෙන් නෑව රෙන්න්න වෙන වඩක් මගේ මුන්නන් ඔච්චරවුල්ල යන්න ශේප්පේ ඕ සොරි මචා සොරි අදල් නැති මාතෘකාවට ගියා මචන් සමාවෙන්න උඹල මොන තත්ත ඉදල ගන්න දන්නේ හරිද අබ්බලවිල කෙරිහිට්ටි කෙරිහිට්ටි කියලා දාලා තියෙනවා මම නම් මුකුත් කිව්වේ නෑ හරිද හරිද මන්න මුකුත් කිව්වේ නෑ හරි කිරිට්ටි කියලා දාලා දෙන කෙරිට්ටි මොකද්ද දන්නේ හරිද ඊට පස්සේ තමයි කෙනෙක් දාලා වට්ටක් රේඩියක් වගේ හු කියලා ගාලා ඉනාගෙන දෙකක් දාලා තියෙනවා මේ ආසල්ලු ඒක මම මුක් කියන්නේ නැත්තේ ඩෑම් මේ මොන ඇති අද මෙ මට පොඩ්ඩ වැඩිය නුත්තිනායනවා වන්දා හරි කෝමර ගමන්නෑ විහිලයකටයන් හරි පූසෙක්ට කුප්පමේනියා ගහක් කවුනා වගේ තමයි ඉතින් ඇන්ටිලට නාම්බර කොල්ලෙක් සෙට්ටුනා බෝයිස් ඇන්ටිලා රන් කරන්න බෝයිස් පල්ලෑන් කොමෙන්ට්ස ගත්දාල කියන්න එහෙමද කියලා අපි බලමු මොකද වෙන්නේ කියලා මොකද වෙන්නේ මොකයි මාර්කේටත් දවන්දවා යාමාගෙන ඔයාලනකාගේවත් නෙවෙයි සුද්ද Stop it. Get some help. සද්ද පොඩ්ඩක් මියුට් වෙනවා මේනික බණ්ඩරයව කියන්න කියන්න දෙයන්න මොන ප්‍රශ්නාවත් අමත් එක මේ ඇති ඒක අපි මට ලැජ්ජයි වන්ඩිකයි බලන්න මට ලැජ්ජයියක ඔව් කෙල්ලෙක් කමෙන්ට් එකක් දාලා දෙනවා යකෝ අපිටවත් තේරෙන්නේ නෑනේ ඕම කතා කරන්න අපි කතා කරන්න ගත්තාම අපේ උන් කියන්නේ තෝගේ කාට වක්කඩේ කැඩ ඔයි පර්සනල් කේස් අපරාධ මං යකෝ ඉච්චර වෙලා කිව්වේ හැල්ලක් දාලා දින්න අපරාධ පර්සනල් කේස් වැඩක් නෑ හරිද හම්බ කරන ඩිනාර් ටික වියදම්ම තේරෙයි මල්ලි පැටියගේ ආදරේ ඔව් ෂිට් විද්දා විද්ද අම්මට ඒ මට පෙවුන්නේ නෑ කො ඒක ඩෑම් මොකද්ද මේකේ නම ගහපු එකේ ඔව් සෝරි අපේ අම්මත් බලනවා මං හිතන විදියට හරි කොහොමරි ගමන්නේ අපේ අම්ම බලනවා නේද අකෝ අම්ම බලනවා කුණුහරුප යකෝ අපේ මචං YouTube දන්න එකෙක් ගියාම මචං එහෙම අර එක්කෙනෙක්ගේ Gmail එකක් කරේ එහෙම අපිට බ්ලොක් කරන්න බැරිද බං ඒ කියන්නේ මේ බලන්න බැරි කරන්න අපේ අම්මගේ මේල් එක බ්ලොක් කරන්න බැරි නෝ කොහොම හරි ඒකටත් දාලා තියෙනවා බං අර ඒව කබයි කියලා ආදල් රටක් වූයි මේක ආදල් රටක් වූයි සිරාවට දැන් හිතනවා යන්න හැබැයි ලංකාවට අනේ කොහමයි ගවන්නේ ඊළඟ වීඩියෝ එකට මටත් ඉක්මනින් රට යන්න වාසනාව ලැබෙන්න කියලා පොල් ගෙඩියක් ගහන්න ගියාම කතරගම අම්මා මේ විනිසුරක ආනගන්නලට ගිල්ල මේ බලපක්කෝ
අර ඉතරයි මේ මොකක්ද අතින් කරන්නේ කොයිඩගේ අස්සකට අපදාලා මොකක් කරගෙන ඉන්න මට කිය මේ මිනිස්සුලා ආතල්ලෝ ඉගන්න මිස්සුදව ඒ තනිකරාතල් මේ ගන්නේ අරවලම මේ ඕම ආවේශ වෙනවා මේ මොනවේශ වැඩක්ද යකෝ කතරගම දෙයියන්ටත් මේ හොඳ නෑ බං මේවා අයියෝ ඕම ආවේශ වෙනවද පිස්සුද මේ යකෝ මේ ඩාන්සින් ක්ලාස් දවස් දෙකක් විතර ඩාන්සින් ක්ලාස් ගිහිල්ලා මේ අම්මලා කට්ටිය ඉස්සරහා මොනෑදෑයෝ ඉස්සරහා නටල පෙන්නන්න කිව්වහම දාන ඩාන්ස් ගන්න යකෝ මේ දාන්නේ කනවා ඕමද යකෝ ආවේශ වෙන්නේ අර කොහමද ගවන්නේ මං කිව්වේ මේක එන ආදල් රටක් මේක නෙමෙයි මේ ලංකාව වෙන ආදල් රටක් ඔව් ෂේ මේ දෙන්න අපේ ගමේ ඔරිජිනල් එක මං ගාව තියේ අම්මට හොඳයි ඒ තියාගන්න ඒක තියාගන්න ඔයා තියාගන්න මං කිව්වේ යකෝ සිරස සුපර්ස්ටාර් තියෙන්නේ මෙතනනේ ඒකනේ කිව්වේ මේ වෙනම සීන් එකක් මේ වැඩි කමෙන්ට් කියවන්නත් බෑ මොකද කාලේ යනවා බලන්නෙත් නෑ ඉවර නම් කාලේ යනවා අපි ඊළඟ වීඩියෝ එකට මොකක් හරි ගමන් නැහැ කියලා මුල් කාලේ ඉසුරුමුණි පෙම්යුල වගේ හිටපු කැම්පස් වල ෆයිනල් ඉයර් වෙද්දි මේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් යන්නේ මට මතකයි පද්ද බම් මේ හැමතිස්සෙම වෙන්නේ අඟුල කමෙන්ට් එක මේකයි මාත්‍ය උම්මගේ කට ඇරියොතින් තමුන් මේකයි මාත්‍ය උම්මගේ කට ඇරියොතින් තමුන්ට ඔතන රෙද්දක් එදගෙන තියෙනවා මෙහෙමයි ඒ ඔයා බය කරන්න එපා කටට ඒම ඔයාකට මම බය වෙන්නේ නැහැ පුළුවන් නම් සිදු වෙන්නේ නැහැ මමත් නුඹේ කටට බය වීමක් සිදු වෙන්නේ නැහැ කට ඇරියොතින් තමුන්ට ඔතන රෙද්දක් එදගෙන තියෙනවා මෙහෙමයි ඒ ඔයා බය කරන්න එපා කටට ඒම ඔයාකට මම බය වෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක සුපිරි මම බලනවා හරිද හැබැයි කොමෙන්ට්ස් පැත්තද තේරුණානේ කොකු ගහන්න නැති හේතු මොකද්ද තේරුණා නේද අපි කොකු ගහන්න නැති හේතු අඩෝ මට නෑ තේරුන්නේ නෑ බං හරිද ඇති බයි මට මේ ආදල්ලැක්ගේ නෑ බං ඊළඟට යම්බා ගිලෙන්න යන මිනිස්සෙක්ව බේර ගන්න හදනකොට කොණ්ඩෙන් ඇදලා තමයි උඩට ගන්න ඕනේ මේක දැකපු ලොකු සාදු මේ කොහොමද දැන් මෙතන වෙන්න යන දේ දන්නවනේ බයි ඉතින් බොරු වැඩන ඉතින් ආදල් කියන්නේ එන්න යන දේ දන්නවා අපි බලමු ඉතින් මේ මොකද්ද බං මේ වෙන්නේ හැමතිස්සම මේ මූණ දැක්කම මචං සෑහෙන්න බය හිතෙනවා අද වෙලාවට මේ රෑනේ මේ ලොකු සාදුගේ මූණ බම් මට හරි බවරෙන්කෝ මල ගෙදරට පාන්සු කූලේ දෙන්න කියලා වරෙන්කෝ දෙන්නම් උඹට පාන්සු කූලේ එන්න දෙන්නම් ජම්බු කියලා ආම්දුරු වලන් හරි ඒකේ කමෙන්ට්ස් කියවන්න ඕනේ නැව ඇත්තටම ඒක ඒ අදාළ නැහැ හරි අපි ඊළඟට යන් මචං අන්තිම වීඩියෝ එකට යන් මොකද මොනවද තියෙන්නේ කියලා බලන්න හරිද මැච් එක තියෙන දවසට අක්කත් එක්ක ටීවී රිමෝට් එකට රණ්ඩු වෙලා මගේ අතින් අක්කට සැරපාරක් වැදිලා ඒකි අඬාගෙන ගිහින් ඒක අම්මට කිව්වහම මන්න ඒ ගැන කිසිම අත්දැකීමක් නැහැ එක මම ක්‍රිකට් බලන්නෙම නැහැ බලලම නැහැ ජීවිතේටම බලලා නැහැ හරි මොනවද වීඩියෝ වල මොකද වෙන්නේ කියලා අන්න මොකද්ද මම මේ එන්නේ දැන් 4 පාරක් විතර රුධිරය දැකීමට ඇති ආශාවක් නිසා නොවේ. ශක්තිවන්තයා ජයග්‍රාහකයයි කීමටත් නොවේ. මනුෂ්‍යත්වයේ වෙනුවෙන් නෙමෙයි ධර්මය ආරක්ෂා කොට දීම. රිමෝට් එක ගැනීම. එතන ධර්මයක් තිබ්බේ නෑ නේද? යෝ ධර්ම සීන් එක මොකද්ද? යෝ දන්නේ නෑ මට තේරුන්නේ නෑ. කොහොම හරි මෙන්න මෙහෙම වීඩියෝ එක ඉවර වෙනවා අදට කොහොම හරි මට කියන්න තියෙන අද වීඩියෝ එක ගැන කිසිම මට සතුටක් නැහැ. කිසිම සතුටක් නැහැ. මොකද කිසිම ආදල්ලයක් සෙට්ුන්නේ නැහැ. හරිද? මං හිතන් ඉන්නවා ඉස්සරහට මොකක් හරි Facebook group එකක් හදන්න. මොකක් හරි නෙමෙයි ඉතින් අපේ channel එකේ Facebook group එකක් හදන්න. උඹලට මම ඒක
අම්මා වැටුණා මචං ෆෝන් එක කෝමරි ගමන්නේ උඹලට මම ලිංක් එකක් දාන්නම් හදලා ඉවර වෙලා කට්ටිය ගිහලා ෆලෝ පාරක් දාලා අනේ මචං ආතල් පෝස්ට් තියෙනවා නම් දාලා දාපන් පෝස්ට් වීඩියෝ මොන මගුලක් කර යවන්නේ මේ මීගේ මොන හුත්තවල දවන්ද බං මේ දින් නිපා වෙනවා බං මේ රැන්ඩම්ලි වාන්න ගියා මරි ආතල් කොහම හරි ආයිත් පාරක් කියනවා සබ්ස්ක්‍රයිබ් කරන්න කමෙන්ට් එකක් දාන්න ලයික් එකක් දාන්න කරන්න පුළුවන් ඔක්කොම මගුල් ටික කරන්න ආයිත් වීඩියෝ එකකින් සෙට් වෙමු එහෙනම් උඹලට ජය වේවා